හයි good morning ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් සුවයෙන් සතුටින් ඇති කියලා මං හිතනවා. උදේ පාන්දරින්ම පුංචි රවුමක් මිදුල වටේ ගිහිල්ලා තමයි දවසේ වැඩ ටික පටන් ගත්තේ. ඉතින් වතුර වීදුරුවක් බීලා ඊට පස්සේ ඉතින් දැන් මිදුල වටේ පුංචි රවුමක් යනක තමයි මගේ මනසට ලොකු සැහැල්ලුවක් එකතු කරන්න. අපේ බබාලට ඉතින් මේ රජයේ පාසල් වල රජයෙන් පෝෂණ වැඩසටහනක් කරගෙන යන නිසා උදේට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම හැමදාම දෙන්නේ බත්. ඉතින් ඒ නිසා වෙනස් දේවල් සැහැල්ලු කෑමක් කන්න දරුවෝ ආස නිසා මම දැන් ඒගොල්ලන්ට ෆ්‍රයිඩ් රයිස් එකක් කැරෙන්න වෙන කිසිම දවසක බත් අරින්නේ නැහැ. පවුනේ ඉතින් ඒගොල්ලෝ මේ දෙපාරක්ම දවසට බත් කන්න අමාරුයිනේ. ඉතින් උදේමයි අපහු 10ට 11ටයි. එතකොට දෙපාරක් බත් කන්න බබාලා කැමති නෑනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට බටර් ගාලා පාන් ටිකක් ලෑස්ති කරලා දුන්නා. ඉතින් ඊට පස්සේ මේ උදේම හාල් මැස්සු ටිකක් තෙල් දාලා තමයි අද ලන්ච් එක රෙඩි කරගන්න යන්නේ. ඉතින් හාල් මැස්සු කියන්නේ ඉතින් කොච්චර කෑවත් එපා වෙන්නේ නැති මස් මාළු හැම දෙයකටම වඩා යකඩ කැල්සියම් තියෙන ගොඩාක් පුංචි දරුවන්ට වගේම අපිටත් පෝෂ්‍යදායී දෙයක් තමයි. ඉතින් හාල් මැස්සු කියන්නේ ඉතින් තෙල් දාලා හොදි හදලා ඔය ඕන ක්‍රමයකට රසට හදලා කන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ හදන්නේ තලන බටු කරි එකක්. ඉතින් මේකත් හරිම රසයි. පුංචි බබාලට කැස්ස හිමිරිස්සාව එහෙම තියනවා නම් සෙම ගතියට හොඳයි කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. ඉතින් නිකන් හදන්න බැරි නිසා ඉතින් පරිප්පු චූට්ටකුත් එකතු කරලා හොඳ උකු කිරි ටිකක් දාලා හොද්ද ලිපෙන් අයින් කරන්න යනකොට අබ කුඩු ටිකකුත් දාන්න. එතකොට හරිම රසයි. ලිපේ තියෙන ගොඩක් වෙලා තියලා තියෙන වෙලාවට අබ කුඩු එකතු කරන්න එපා. ඉතින් එතකොට තිත්ත රසක් එනවා. ඉතින් ඒක ඇත්තටම මමත් අත්විඳලා තියෙනවා. ඉතින් ඔයාලටත් ඒ දේ කිව්වේ දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් කාටම හරි ඒක උදව්වක් වෙයිනේ. ඉතින් මේ තියෙන්නේ අද දවල් කෑම එක හාල් මැස්සු තෙල් දාලා පිපිඤ්ඤ තක්කාලි සම්බෝලයක් හදලා තලන බටුත් එක්ක බිත්තරයක් හදලා අරගත්තා. ඊට පස්සේ ඔන්න දවල් වෙද්දි මම ඕඩර් කරපු පාර්සල් එකකුත් ආවා. මම මේක ඔයාලට පෙන්නන්න හිතුවේ. මේක ගොඩක් මට විශේෂ නිසා. මොකද ඕන කියන්නේ මොන දේවල් ඕඩර් කරත් ඉතින් හැමදාම ওই දේවල් පෙන්නන්නේ නැහනේ. මේක ගොඩාක් වටිනවා කියන්නේ මෙන්න මේකයි. මම ඉතින් ඔය එකතු වෙලා තිබුණු පරණ පුටු වල කෑලි අනම් මනම් ওই තිබ්බ දේවල් ටික ඔක්කොම පොඩ්ඩක් දවල් වෙන්න ඇරලා මෙන්න මේ විදිහට පුච්චලා දැම්මා. මේ මොකද මේ දේවල් වටා පිටාවේ ගොඩ ගිහිලා තියෙනකොට ඉතින් ඔළුවටත් බරක් හිතටත් බරක්. ඒ නිසා ඉතින් අපිට බරක් වෙන හැම දෙයක්ම අපේ මනසින් අපේ හිතින් අයින් කරලා දාන තරමට ඊළඟ තප්පරේ අපිට සතුටින් සැනසීමෙන් ඉන්න පුළුවන් වෙනවා කියලා මං හිතනවා. ඉතින් ඒ නිසා ගේවට පරිසරය වුණත් ඒ විදිහට තියාගන්න එක තමයි හොඳම දේ. ඉතින් එන්නකෝ අර පාර්සලේ තිබ්බේ මොනවද කියලා බලන්න. මේ තියෙන්නේ බබාලට ඉස්කෝලේ ගෙනියන්න පුළුවන් සර්වියට්. මහා ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් මේක ගොඩාක් ලාභයට හම්බුණා. මම ওই බබාලා ගෙන්න යන වෙලාවල් වලට තිබුණු පුංචි කඩවල ඒ වගේම තිලක්ම එකේ මම යන තැන්වල මේ දේවල් බලනකොට චුට්ටක් මිලින් ඉහළයි. රුපියල් 150ක් 130ක් වගේ වුණා. නමුත් මම දැක්කා මේ FB page එකක් තිබුණා. මම ඒක ඕනනම් ඔයාලට ඕන කෙනෙක් කියන්න මම ඔයගලන්ට එක දාන්නම්. මේ 10ක්ම 1090යි ඩිලිවරි ෆ්‍රී. ඇත්තටම හරිම ලාභයි. ඉතින් ඩිලිවරි එක ෆ්‍රී නම් හරිම ලාභයි. මොකද නැත්තම් කොච්චර ලාභෙට මේ අයිටම් එක තිබුණත් ඩිලිවරි කොස්ට් එක ගියාට පස්සේ අපිට ලාභයක් නැහැනේ. ඉතින් මේකේ 10ක් තිබුණා. මම මේ ගොඩක් ෂුවර් කරන් ගත්තේ නැහැ. පුංචි මුදලක්නේ කියලා අරගෙන බලනවා කියලා හිතුවා. හැබැයි ඇත්තටම ක්වොලිටි එක ගොඩාක් හොඳයි. ගොඩක් ලොකුයි. මේ බලන්නකෝ ඉතින් අපේ පුතා මේ චුට්ටට කරන වැඩේ බැටරි කෑල්ලක් හොයාගෙන ඒකට මෝටරයක් අරගෙන ඔන්න ඔය දෙපැත්තෙන් වයර් එකකුත් තියලා බටරුයි සීනි දාලා එයා මේ බීට් කරනවලු. ඉතින් මොනා කරන්නද? ඉතින් මේ දේවල් වලටත් අපි ඉඩ දෙන්න ඕනේනේ. ඊට පස්සේ ඉතින් ඔයාලා මේ දකින්නේ ඊට පහුවෙනිදා දවස. බබාලා ඉතින් ඉස්සරින්ද ඉස්කෝලේ ගිය දවසක් පහුවදා නිදහස් දවස තමයි මේ අපි කලින් ප්ලෑන් කරගෙන හිටියා. අපි අපේ අසනීප වෙච්ච ආන්ටි කෙනෙක් බලන්න යන්න තිබුණා. ඉතින් අපිට අසනීප වෙලා ඉන්න කාලේ බලන්න යන්නේ නැතුව මරුණට පස්සේ පසුතැවෙන්න වෙනවට වැඩිය හොඳයි. යාගේ ජීවිතේ නැති වෙන්න කලින් අපි ආව ගිහිල්ලා බලලෙන එක කියලා.
ඊට පස්සේ ඉතින් අපි එදා ඒ ගමන යන්න යොදාගත්තා. ඉතින් බබාලගේ ඉස්කෝලෙත් නිවාඩු නිසා ලොකු සහනයක් වුණා. ඇත්තටම ඉතින් මේ ඉස්කෝල තියෙන දවසක ඉස්කෝලේ කට් කරලා ගමනක් යනවා කියන්නේ ඉතින් ඊට පස්සේ එදා දවසේ නෝට් ටික වැඩ ටික කවර් කරන්න කොච්චර අමාරුද කියලා ඉතින් බබාලා ඉන්න අම්මලා හැමෝම දන්නවා ඇතිනේ. ඉතින් කොහොම හරි යන අතරේ අපි දවල් කෑම කාලත් නෙමේ ගිය උදේම පිටත් වුණු නිසා අපි හිතුවා මගේ මොන හරි කන්න ඕනේ කියලා. ඉතින් අපේ තාත්තා ඉතින් ලෑස්ති වෙලා හිටියා අපිට වෙනස් විදිහේ දෙයක් අරගෙන දෙන්න. ඉතින් ලොකු දේවල් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක ඉන්දියන් කඩයක්. ඉතින් කොළඹ 12 තමයි මම දැක්ක විදිහට එතන දාලා තින්නේ. ඇත්තට මම ඉතින් ඔය හස්බන්ඩ් එක්ක ගියාට ඔය ගොඩාක් කොළඹ පැත්තේ තැන් මම එහෙම ලොකුවට දන්නේ නැහැ. ඉතින් මේක මේ හරීම මේ පිරිසිදු පිළිවෙල තැනක්. හස්බන්ඩ් නම් කිව්වේ මේ කඩවල මස් මාළු නැහැ. මේ වගේ කෑම කඩවල මස් මාළු මුකුත්ම නැහැ. තනිකරම වෙජිටේරියන් කෑම විතරයිලු තියෙන්නේ. ඉතින් මේ අපි ඉතින් හැමදාම ඔය ඉන්දියන් කෑම වල තියෙන ශ්‍රීවාණි විලාස් කියලා දාලා තියෙන ඔය වගේ මේ හින්දු අය තමයි ගොඩක් වැඩ කරේ. ටැමිල් අය උනට හරිම හොඳයි. හරිම සිනාමුසු මොහොනින් මේ ඒගොල්ලෝ අපිට සැලකුවා. ඉතින් මේ වගේ පුංචි මොහොතවල් ඉතින් අපේ ජීවිතේ ලොකු මේ රිලීස් එකක් වෙනවා අපේ මනසට කියලා මට තේරුණා. ඉතින් දවස් 30ෙම උයනවා කනවා බොනවා ඊට පස්සේ දරුවෝ ආවට පස්සේ ඒගොල්ලන්ගේ හෝම්වර්ක් කරනවා. ඉතින් අම්මා කෙනෙක් මනසින් ගොඩාක් වෙහෙසටපත් වෙනවනේ දවසක් තිස්සේ. ඉතින් මේ වගේ පුංචි මොහොතවල් මහා මෙරක් තරම් ඉතින් අපිට වටිනවා. තියෙන්නේ ඒගොල්ලන්ගේ කෑම ටික ඒගොල්ලන්ගේ මෙනුස් ටික. ඉතින් මේකේ ගොඩාක් මේ රස කෑම තියෙනවා. ඉතින් ඇත්තටම සමහර ඒවා නම් ටිකක් මිල අධිකයි. ඒ මිල අධිකත් ඒකේ තියෙන ගුණාත්මක භාවයේ හින්දා මොකද ඒගොල්ලෝ වෙජිටේරියන් නිසා අනිත් දේවල් වලින් පුළුවන් තරම් උපරිම කෑම එක පෝෂදායී විදිහට හදන්න නෙයාලා උත්සාහ කරන්නේ. මම ඉතින් බලලා මේ ආසයි කියලා හිතන විදිහට මෙන්න මේ වගේ මේ ලොකු තෝස තමයි අපි අරගත්තේ. ඉතින් මසාලා තෝස තව එක නම් කිව්වා. ඇත්තටම මට නම් ඒවා කියන්නත් බැහැ. මේ අපි තෝස කඩවල අපි කොච්චර ගිහිල්ලා මෙහෙම කාලා තිබුණාද. ඇත්තටම අපේ වෙන්නපොයේ තියෙනවා මේ වගේ ෂොප් එකක්. නමුත් ඉතින් මේකේ නම් තිබුණේ පුදුම රසක්. වඩ කියන්නේ ඉතින් අපි හැමදාම මේ කන දෙයක් නේද. ඉතින් අපේ පොඩ්ඩ බලන්නකො මේ වඩ කන්නම තමයි කැමති. අන්න අර කන්නලා කන හැටි තාත්තා කාලා පෙන්නපුවාම දෝනිත් ඒ විදිහට අනලා කනවා. ඉතින් පේනව නේද. හැබැයි අපේ චූටි පුතා නම් ওই වගේ අනලා කෑම ගන්න කැමති නෑ. ඔන්න ඒ උනාට අපේ සුදු නෝනා නම් කෑවා. ඉතින් තාත්තා කිව්වා මේ වගේ ಜಾති ඔක්කොම දාලා ඔක අනාගෙන තමයි කන්නේ කියලා. මෙහෙන් බලන්නකො අපේ සුදු මහත්තයා කන විදිය මං කවදා හරි ලොකු වෙලා මේක පෙන්වන්න ඕනි කියලා තමයි ඒ චුට්ට වීඩියෝ කරගත්තේ. එයා චූටි කෑල්ල කඩන් තමයි කන්නේ. හොදි මොකුත්ම ගාන්නේ නැහැ. මේ තියෙන ඉතින් මේ ඒක තව එකක් කිව්වා මට ඇත්තටම නම නම් මතක නෑ. මේ උනට ඇත්තටම හරිම රසයි. මං හිතන්නේ ටෝෆු වගේ දෙයක්ද මන්ද ඇතුළට දාලා තිබ්බේ හොයන්න බෑ. ඉතින් ඒ නිසා හොඳට බඩ පිරෙන්න කෑවා. ඉතින් ඇත්තටම මේ ජීවිතේ අර අපි හැමදාම රයිස් ඇන් කරි එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස් කොත්තු අනම්මනම් ওই දේවල් වලින් කන්නේ වැඩිපුරම පිටින් කනවනම් ඉතින් මේ වගේ දෙයක් අලුත්ම වෙනසක් වුණා. ඉතින් අපි බබාලටත් ඉතින් මමත් හරි ආසයි මේ වගේ කියන්නේ මේ වගේ කඩවලට ගිහිල්ලා කන්න. ඊට පස්සේ මේ බලන්නකො මේ ඉස්සරහා තියෙන මේ රස කැවිලි වලට තමයි මම නම් ගොඩක් මාස කන්න නෙමෙයි ඔක දිහා බලන් ඉන්න ආසයි. අර ඒකේ තියෙන මේ පාට නිසා ඉතින් ඔතනින් ඔය ලඩු වලට තමයි මම නම් වැඩි පුර මාස තවම කාලයක් හොය හිටපු රස කෑමකුත් මට අරගෙන දුන්නා හස්බන්ඩ්. ඉතින් මගේ ඉන්දියාවේ හිටපු යාළුවෙක් තමයි ඒකට මට ඒකක් ගෙනල්ලා දුන්නේ. එදා ඒ කෑවට පස්සේ අත්තටම අපව කන්න හම්බුන්නේ නැහැ. ඉතින් හරිම රසයි ඒකකුත් අරගත්තා. ඊට පස්සේ ඉතින් බබාලත් පෙන්නලා මේවා කියලා ඉතින් ඒගොල්ලන්ටත් අරගෙන දුන්නා. අපි දන්නවා සමහර ඒවා යාලට ගත්තට කන්න බෑ කියලා. නමුත් ඉතින් අර මේ වගේ ඉඳලා හිටලා එළියට ආව වෙලාවකට ඉතින් ඒගොල්ලෝ ඇඟිල්ල දික් කරලා මේක අරන් දෙන්න කියලා කියනකොට අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ නේද? ඉතින් ඒ නිසා ඒ දේවල් අරගෙන දුන්නා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් ගොඩාක් ටිකක් දුර ගමනක් වුණත් ඉතින් අපි බයික් එකේ යන්නේ. ඉතින් ඒ නිසා සතුටින් එක දේවල් එක ප්‍රශ්න අහා තමයි ඉතින් මේ ගමන යන්නේ. ඉතින් කොහොම හරි
මේ ගොඩනැගිලි උස ගොඩනැගිලි අස්සෙන් පේන ලස්සන ගහකොළ තමයි ඉතින් මේ ලොකු ගොඩනැගිලි වල ඉන්න මිනිස්සෙන්ට ඇත්තටම සැනසීමක් වෙනවා ඇති කියලා මට හිතුණා. ඉතින් මේ බලන්නකො බලන හැම තැනම ගොඩනැගිලි. ඒ අතර ඉතින් පේන ගහකොළ තමයි මිනිස්සෙකුගේ හිතට ඉතින් ලොකු සැනසීමක් අරගෙන එන්නේ. ජීවත් වෙන පුංචි කෙටි කාලය ඇතුලේ අපි පවුලක් වුණාට පස්සේ අපි හැමෝම ආසයි සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න. හැබැයි ඉතින් දෙපැත්තක හිටපු දෙවිදිහක දෙන්නෙක් එකට එකතු වෙලා එක ගෙදරක දරුවෝ හදාගෙන ජීවත් වෙන කාල පරාසය ඇතුලේ පුංචි මතභේද පුංචි ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වලින් හිත රිදීම් හිත වේදනාවල් සමහර වෙලාවට කාලයක් අමතක කරගන්න බැරි තත්ත්වවලට වුණත් මුණ දෙන්න වෙලාවල් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ හැම දෙයකටම බෙහෙත තමයි හිතේ තියාගෙන ඉන්නේ නැතුව කිසිම දෙයක් ඒ දේවල් මම නම් ඇත්තටම දෙවන්න වහන්සේත් එක්ක ආඥා කරලා මගේ හිත සමනය කරගන්නවා සහ එකිනෙකාට සමාව ගන්න එක මොන හරි දෙයක් වුණාට පස්සේ ඒක අමතක කරලා අලුතින් අපේ අනිත් කෙනාව දකින්න පුළුවන් වෙන එක තමයි මං හිතන විදිහට මේ ප්‍රශ්න වලින් ඉස්සරහට යන්න පුළුවන් එකම විසඳුම වෙන්නේ එකම මාර්ගය වෙන්නේ. ඉතින් එහෙම නැත්තම් ඒ වගේ අමාරු වෙලාවල් වලට කතා බහ කරන්න පුළුවන් ගොඩාක් විශ්වාසවන්ත කෙනෙක් එක්ක අපි කතා කරන කෙනොත් අපේ ජීවිතයේ සමහර ගැටලු සමහර දරාගත නොහැකි තත්ත්වවලදී අපිට නිදහස් වෙන්න පුළුවන්. බොහෝ අවස්ථා අපිට ලැබෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය කතා කරන කෙනා බොහොම විශ්වාසවන්ත කෙනෙක් විය යුතුමයි. අවංක ඒ වගේම විශ්වාසය රකින්න කෙනෙක්ම වෙන්න ඕනේ. ඇත්තටම සමහර වෙලාවට සමහර අයත් එක්ක ප්‍රශ්න කතා බහ කරන්න ගියාම අපිට මොන ප්‍රශ්නද තියෙන්නේ කියලා හිතන වෙලාවල් ඔයාලටත් තිබිලා තියෙනව නේද? ඒ කියන්නේ අපි ගොඩාක් දුකෙන් වේදනාවෙන් මට විතරයි මේ වගේ ප්‍රශ්න මට විතරයි මේ වගේ දේවල් ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතන වෙලාවල ඇත්තටම කොයි විදිහෙන් හරි අපිට ලකුණක් පහළ වෙනවා අපිට දැනගන්න ලැබෙනවා නැහැ මීට වඩා ප්‍රශ්න තියෙන අය ඉන්නවා මීට වඩා ප්‍රශ්න ගැටලු තුල යන අය ඉන්නවා කියලා. ඉතින් මටත් ඒක මගේ ළඟදී මට හම්බුණු සහෝදරියක් වගේම ඉන්න අක්ක කෙනෙක් තමයි මේ දේවල් කිව්වේ. ඒ කියන්නේ ප්‍රශ්න වලින්ම තමයි අපිට අපේ ජීවිතේ ප්‍රශ්නවල විසඳුම් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම හරි කතාවෙන් ඔන්න අපි එන්නේ කොහෙටද කියලා ඔයාලට දැන් නම් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ අසලින්ප වෙලා ඉන්න ආන්ටි ඉන්නේ බත්තර මොල්ලේ. ඉතින් අපි ආවත් බලන්න යන ගමන් අපි හිතුවා මෙතෙන්ට චුට්ටක් බබාලව අරගෙන යන්න ඕනි කියලා තමයි අපි කලින්ම ප්ලෑන් කරගත්තේ. මොකද ඒගොල්ලොත් ඉතින් මේ වගේ නිවාඩුවකට ඇරෙන්න එළියට යන වෙලාවල් අඩුයිනේ. ඉතින් ඉරිදට චර්ච් යන්න අම්මලා ගෙදර යන ඒ සෙනසුරාදා ඉරිද දවස් දෙකේ ඇරෙන්න ඉතින් අපිට ලොකු කාලයක් මෙහෙම ඒගොල්ලන්ව එක්කගෙන යන්න තාම ඉතින් අවස්ථාවක් නැහැ. ඉතින් පුළුවන් වෙලාවට මේ විදිහට අනිවාර්යෙන්ම ඒගොල්ලන්ව එක්කගෙන යනවා. ඉතින් සමහර වෙලාවට සමහර දෙමව්පියෝ හිතන්න පුළුවන් ගොඩක් දේවල් කරන්න අපිට සල්ලි නැහැ අපිට අමාරුයි අපි කොහොමද කරන්න කියලා. නමුත් ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා මොන හරි අරගෙන දරුවොත් එක්ක ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න පුළුවන් නිදහස් වටපිටාවකට හරි එක්කන් යන්න අපි හැමෝටම පුළුවන්. තරපහේ හෝටල් වලට යන්න බැරි වුණත් මං හැමදාම ඕගොල්ලන්ට කියනවා කවදාවත් ඒ ගැන කනස්සල වෙන්න දුක් වෙන්න එපා. මොකද එතන නැති සතුට එතන නැති සැනසීම මෙන්න මේ වගේ අවස්ථාවල ගොඩාක් තියෙනවා. මම නම් අත්විඳලා තියෙනවා. ඉතින් මේ විදිහට යනකොට ඒ වගේ ගොඩාක් ඉහළ දේවල් කරන්න පුළුවන් මට්ටමට ඔයාගේ පවුල අනිවාර්යයෙන්ම ඉස්සරහට යනවා. මමත් ඉතින් ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් ආසාවෙන් දෙවන් වහන්සේට කියමින් බලාගෙන ඉන්නවා. ඉතින් මේ බලන්නකෝ මේ වටපිටාව මොනතරම් ලස්සනයිද කියලා. මේ ළඟකදී මට හමු වෙච්ච මිතුරියක් කිව්වා තියෙන දේවල් වලින් සතුට වෙලා ඉන්න කෙනාට නැති දේවල් කොයි විදියෙන් හරි ළඟා වෙනවලු. හැබැයි ඉතින් අරක නෑ මේක නෑ කියලා දුක් වෙවි ඉන්න කෙනාට තියෙන දේත් නැති වෙනවා කියලා. ඉතින් එන්නේ මේ දේට දේව වචනේත් කියනවා
තියෙන කෙනාට තමයි ලැබෙන්නේ. නැති කෙනාට නැති දෙයක් නැති වෙනවා කියලා. ඉතින් ඔයාලා පුදුම වෙයි. මෙන්න මෙහෙම කියනවාද දේව වචනේ කියලා. මේකයි ඒකෙන් අපිට කියන්නේ මොනාරි දෙයක් තියෙන කෙනා ඒකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්නවා නම් එයාට ඒ දේ වැඩි වෙනවා. මුකුත්ම නෑ කියලා හිතාගෙන තියෙන එක තුලිනුත් මුකුත් දෙයක් කරන්න නැතුව ඉන්න කෙනාට ඉතින් තියෙන දේත් නැති වෙනවා කියලා තමයි ඉතින් ඔය කියන්නේ. ඔය බලන්නකො ඉතින් නිදහස් කුරුල්ලෝ වගේ දුවලා යන ලස්සන චුට්ටක්. ඇත්තටම ඉතින් සතිය දවස් 5ම ඒ වගේම සෙනසුරාදා දවසෙත් අපේ බබාලා නම් ඉංග්‍රීසි පන්තියකට මම දාලා තියෙනවා. දැනට එච්චරයි මම දාලා තියෙන්නේ. නමුත් ඉතින් ඉස්කෝලේ අමතර පන්ති තියෙනවා. ඉතින් දවස් 5ම ඒගොල්ලෝ ඉතින් පොත්පත් එක්කනේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථාවක් අනිවාර්යයෙන්ම පුංචි දරුවන්ටත් ලැබෙන්නම ඕනේ. ඒගොල්ලන්ගේ මානසික සුවයට ඒ වගේම මානසික තත්ත්වය එහෙම් මෙහෙන් චුට්ටක් වෙනස් කරගන්න සතුටින් ඉන්න. ඉතින් මේ දේවල් මේ ක්‍රියාකාරකම් මේ දරුවන්ට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. කොහෙවත් යන්න විදිහක් නැහැ කියලා දුක් වෙවි ඉන්නේ නැතුව මෙන්න මේ වගේ දේවල් වල කිසිම මිලක් අය කිරීමක් ඒගොල්ලෝ කරන්නේ නැති නිසා මේ වගේ නිස්කලංක තැනකට ගිහිල්ලා දරුවොත් එක්ක අපිට විනෝද වෙලා එන්න පුළුවන්. ඉතින් ඇත්තටම දරුවෝ විනෝද වෙනකොට ඒගොල්ලන්ගේ ඇස් වලින් ඒගොල්ලන්ගේ කටින් අපි දකින හිනාව මොනෙන් දකින හිනාව ඒ තරම් වටින දෙයක් දෙමව්පියන්ට තවත් නැහැ කියලා ඉතින් මං හිතනවා. බලන්නකො ඉතින් වගකීමක් නැති කිසිම බරපතලක් තේරෙන්නේ නැති මේ පුංචි හිත් මොන තරම් සතුට වෙනවද කියලා. ඒ පුංචි හිත් මොන තරම් අහිංසකයිද. ඉතින් ඒගොල්ලන්ට මුළු ලෝකෙම වෙන්නේ අම්මයි තාත්තයි. ඉතින් අම්මයි තාත්තයි හොඳින් hina වෙලා සතුටින් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඉතින් ඊට වඩා දෙයක් නැහැ. විශේෂයෙන්ම ඒගොල්ලොත් එක්ක පැය 24ම ඉන්න අම්මා hina වෙලා ඉන්න එක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන හොඳම දේ. ඉතින් ඒ නිසා හැම වෙලාවකම තමුන්ගේ දරුවෝ වෙනුවෙන් තමන්ගේ ජීවිතේට මොනියම් හෝ දුකක් වේදනාවක් අමාරුකමක් ආවොත් ඒ දේවල් තුල කවදාවත් එල්ලිලා ඉන්නේ නැතුව ඒ දේවල් වලට කරන්න පුළුවන් විසඳුම් කරලා පුළුවන් තරම් ඉක්මනින් මේ මානසික පීඩනයන් තුලින් නිදහස් වෙන එක තමයි ඉතින් අපිට අපේ දරුවෝ වෙනුවෙන් කරන්න තියෙන එකම දේ. සමහර වෙලාවට හස්බන්ඩ් අපිට කොච්චර ආදරේ වුණත් වටපිටාවෙන් පැමිණෙන ප්‍රශ්න ඕගොල්ලන්ගේ ජීවිතවලටත් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න මගේ ජීවිතේටත් අනන්ත වාරයක් තිබිලා තියෙනවා. ඉතින් මේ බලන්නකො තමන්ගේ තාත්තා කොයි තරම් විශ්වාස කරනවද කියලා. තාත්තා කිව්වා මං ඈතින් ඉන්නම් ඔයා අතහැරලා බහින්න කියලා. ඉතින් ඒ විදිහට මෙයා ඒ දේ කරා. ඉතින් අපේ ලොකු පුතාටත් දැන් ඉතින් අනේ ඒ දේ කරන්න මේ බලන්නකො මේ පුංචි පැටව වටේ අම්මලා තාත්තලා වට වෙලා ඒගොල්ලන්ට දෙන ආරක්ෂාව තුල ඒගොල්ලොන්ගේ දේවල් බය නැතුව කරනවා. ඉතින් ඒක කොයි තරම් දෙයක්ද කියලා මට හිතුණා. ඉතින් මේ පුංචි දරුවොත් එක්ක ඉන්න හැම මොහොතකම මනස හිත මේ හැම දෙයක්ම නිදහස් වෙනවා. අපිට අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. මෙන්න මෙතන අපේ චූටි පුතාට මාස 7ක් විතර තියෙනකොට මම ඉඳගෙන ඉතින් ෆොටෝ එකකුත් අරගෙන තියෙනවා. මම ඒක ඔයාලට දාන්නම්කෝ. ඉතින් එදා මම එතන එයාත් එක්ක ඉඳගෙන ඉන්නකොට ඉතින් මහත්තයා ලොකු පුතාව වඩාගෙන තමයි මේ ෆොටෝ එක අරගත්තේ. ඉතින් මට මතක් වුණා. ඉතින් මේ දේවල් අද වෙනකොට කොච්චර දුරක් අපි ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මේ බලන්නකෝ. ඒගොල්ලන්ට මේ දේවල් පුංචි දේවල් සමහර වෙලාවට හැබැයි ඉතින් එයාලා ගොඩාක් ලොකුවට ඒ වලින් සතුට වෙනවා. එයාලගේ සතුට දකින අපිටත් ඉතින් ගොඩක් සතුටුයි. මේ බලන්නකෝ කාලයක් විනාශ වෙමින් තිබිච්ච භූමියක් ලස්සනට ප්‍රතිසංස්කරණය කරලා අරගෙන මිනිස්සුන්ගේ මනස ගතේ හිතේ විඩාව නිවන්න මෙතන ලස්සනට අලංකාර කරලා තියෙන ලස්සන. ඉතින් ස්වභාවික පරිසරයත් එක්ක මිනිසයා බද්ධ වෙනවා කියලා කියන්නේ ඉතින් නිකමට නෙමෙයිනේ.
ඉතින් අපේ ගෑන්සියත් එක්ක ඉතින් පයින්ම ඇවිදගෙන එන අතරේ සියලු බරපැන අපේ හස්බන්ඩ්ගේ අතේ තමයි තියෙන පේනවා නේද? කොමල්ලාගේ හෙල්මට්, ජැකට්. ඉතින් මේ වීඩියෝ එක බලන වෙලාවේදී මට හිතුණා එයත් මොනතරම් කැපකිරීමක් අපේ පවුලේ දිනුව වෙනුවෙන් කරනවද කියලා. ඉතින් සමහර දේවල් හිතලා විතරක් මදි. ඒ දේවල් චුට්ටක් මෙනෙහි කරලා බලනකොට පුළුවන් වෙනවා අපිට අපේ පවුල ඇතුලේ තියෙන සතුට සහනය ආරක්ෂා කරගන්න. මේ තියෙන්නේ ඉතින් එදා කොහොම හරි චුට්ටක් 7 විතර වෙන්න වගේ වෙද්දී අපි ආවා යසනිප වෙච්ච ඇන්ටිත් බලලා මේ තියෙන අර මං ආසාවෙන් හිටියා කිව්ව කෑම තමයි. නමුත් ඉතින් මේක මට ඉන්දියාවෙන් හම්බෙච්ච බොක්ස් එක වගේ නම් රස නෑ. ඉතින් ඉන්දියාවෙන් හම්බෙච්ච බොක්ස් එක ලස්සනට කැට කැට වගේ අතට අරන් කන්න පුළුවන්. නමුත් මේක නම් කන්න උනේ හැන්දේ. ඉතින් ඒ ගමනත් බොහොම සතුටින් සහනයෙන් ගිහිල්ලා ඇවිල්ලා මේ දකින්න ඔයගොල්ලෝ ඒ සතියේ තවත් දවසක්. ඉතින් මේ බලන්නකො හිතින් හිතන දේවල් හැබෑවක් වෙනකොට ඉතින් හරිම සන්තෝසයි. මෙන්න මේ ලොරිය අරගෙන ඉන්නේ මගේ ඉස්සරහා ගාඩන් එක හදන්න විදුලට දාන්න ඕන කරන පස්. ඉතින් ගොඩාක් ගොඩ කරන්න තියෙනවානේ. පාර එහෙම තිබුණේ නෑනේ, ඔක්කොම ගිලා බහැලා වගේනේ බිම තිබුණේ. මොකද අපේ පොළවේ ගොඩක් වතුර හිටින නිසා. ඉතින් පළවෙනි පස් ලෝඩ් එක අරගෙන එනකොටම මේක අරගෙන ඔන්න ඉස්සරහට තමයි දාන්න ඕනේ පාර පැත්තට. මහගෙවල් පැත්තෙන් තමයි ලොරිය ගෙනාවෙත්. ඉතින් මොකද අර පැත්ත තාම අපිට ෂුවර් නැති නිසා. නමුත් ඉතින් ඔය බලන්නකො වෙච්ච වැඩේ. වාහනේ ටයර් එකක් එක්ක පොළව ඇතුළත තිත නිසා හිර වුණා. ඉතින් ඊට පස්සේ ඉතින් ජැක් එකක් එහෙම ගහලා හස්බන්ඩ්ලා ඒක කොහොම හරි ගොඩ ගත්තා. මම ඉතින් මේක වෙන අතරේ දැන් මේක කර ලොරිය ගන්න ගොඩක් වෙලා ගියොත් ඉතින් ගොඩක් අපහසුයිනේ. මම කරේ ටක් ගාලා ගේ ඇතුළට ගිහිල්ලා මට බයිබල් පදයක් මතක් වුණා. දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ දෙන සතුටට කවදාවත් දුක එකතු කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා යාඥා කරා. මොකද දැන් මේ පාර හදද්දී හස්බන්ඩ්ට මං කිව්වා පස්සේ ඉතින් මේ කෝ තාම ඉතින් දාන්න විදිහක් නැහැනේ කියද්දි හස්බන්ඩ් මට කිව්වා පස්සේ ඉතින් අපිට පේන්න නෑ. ඔයා ඇදහිල්ලෙන් යාඥා කරන්න. එතකොට ඉතින් පස් කොහෙන් හරි හම්බ වෙයි කියලා. මෙන්න මේ තියෙන පස් අර දිත්ව සුලිකුණාටු වෙලාවේ ගහගෙන ඇවිල්ලා අපේ පැත්තේ ගෙදරක ලොකු කානුවක හිර වෙච්ච පස්. ඉතින් ඒ පස් ඔක්කොම ගොඩ දාලා ඒ කානු ක්ලීන් කරද්දි මේ පස් දාන්න තැනක් හොයමින් ඉඳලා තියෙනවා. ඉතින් ඒ ඉන්න අතරේ අපේ ගෙදර වැඩ කරපු අයියා තමයි මේ වැඩේ ඒ ගෙදර කරලා තියෙන්නේ. ඉතින් එයා කියලා තියෙනවා මෙන්න මෙහෙම තැනක් තියෙනවා අපි එතෙන්ට පස් ටික දාමු කියලා. ඉතින් කොහොම හරි අපි දෙවියන් වහන්සේ ගැන පුංචි විශ්වාසයක් තිබ්බනම් ඇති දෙවියන් වහන්සේ අපේ ආඥාව තුළ ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඉතින් හරිම සන්තෝෂයි. මට මං හැමදාම කියන දේවල් මගේ වීඩියෝස් වලින් මගේ ජීවිතෙන් ඔයාලට අහන්න දකින්න සලස්වන්න ලැබෙන එක ඉතින් මට ගොඩාක් ලොකු සතුටක්. ඊට පස්සේ ඉතින් ඊයේ හවස් වෙලා එනකොට මම පැල ටිකක් අරගෙන ආවා. ඔයගොල්ලෝ දන්නවද මම දියතට යනකොට කීයේ හරි සතුටින්. මට ඇත්තටම අමතක වුණා නිදහස් දවසේ දියත වහලා ඇති කියලා. මම ඉතින් හිතුවා ලස්සන මල් පැල ටිකක් අරගෙන එනවා කියලා. ඉතින් හැබැයි ඉතින් හිතපු දේ විදිහට නම් උනේ නැහැ. ඉතින් නමුත් ඉතින් එන අතර මග අපේ ගෙවල් කිට්ටුව වැලිසර පැත්තේ මල් හදලා මල් සේල් කරන තැනකින් මම දැක්ක මල් තියෙනවා. ඉතින් හස්බන්ඩ් කිව්වා යනකොටම කොන්න මල් කියලා මට කියවුණා. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් ටැග් ගාලා හිටවලා කිව්වා හරි එහෙනම් දැන් ගිහිල්ලා ඕන කරන පැල දෙක තුනක් අරගෙන එන්න කියලා. ඉතින් ඒ අතර ඉතින් බබාලා දෙන්නත් නිදියගෙන හිටියේ. ඊට පස්සේ මේ හස්බන්ඩ් ඒ දෙන්නවත් අද කරලා අල්ලගෙන බයික් එක අයිනකට කරලා නවත්තගෙන හිටියා. මං ගිහිල්ලා ওই පැල ටික අරගෙන ආවා. ඉතින් ඇත්තටම මට එදා මේ පැල ටිකක් අරගෙන ආවේ නැත්තම් ඇත්තටම මං එන්නේ දුක්
එකෙන්. මොකද මං හස්බන්ඩ් එක්ක යන ගමන් කී ගියා අනිවාර්යෙන් එද්දි මල් පැල ටිකක් නම් ගේන්න ඕනේ. දීතේ ලස්සන ඒවා තියෙනවා. යාළුවෝ දාන වීඩියෝස් වලත් මම දකිනවා මටත් ගන්න ඕනේ කියලා. ඉතින් මේ හරි ගමුකෝ කියලා ගියාට ඉතින් වෙච්ච වැඩේ තමයි ඉතින් ඔය. හැබැයි ඉතින් හැමදේම වෙන්නේ හොඳටයි කියලා කතාවක් තියෙනවානේ. ඔන්න ඕක හරි කියලා හඬ ලැබිච්ච දවසක් තමයි ඔය. එදා ඉතින් බබාලගේ වැඩ ටිකක් ඉවර කරලා වැලවල් වල තිබ්බ රෙදි පිටි ටිකත් ඔක්කොම ෆොටෝවක් උඩින් ඔක්කොම එකතු කරලා තිබ්බා. මේ වැඩේ ඉවර කරලාම ඒක අරගෙන යනවා කියලා. ඉතින් බලන්නකෝ ඇත්තටම අපේ අත්වලින් පැලයක් දෙකක් හිටවලා ඒක ලස්සනට වර්ධනය වෙද්දි එහෙම නැත්නම් මල් වෙන ගහක් නම් ඒකේ ලස්සනට මලක් දෙකක් එනකොට ඒ වගේම ගෙඩියන එකක් නම් ලස්සනට ගෙඩියක් දෙකක් එනකොට දැනෙන මානසික සුවය කොච්චරක්ද කියලා වචන වලින් කියන්න බැරි තරම්. ඔය තියෙන ක්‍රිස්ටිනා පැල දෙකක්. ඉතින් මම මේ ක්‍රිස්ටිනා පැල 10ක් විතර අරගෙන මගේ ඉස්සරහ වැට අයිනට හිටව ගන්න තමයි ආසාවෙන් ඉන්නේ. මේ වෙච්චර ගණන් නැහැ. රුපියල් 150ක් තමයි මේක පැලයක් උනේ. මම දැක්ක සමහර පේජ් වල රුපියල් 100ටත් මේ පැල තියෙනවා. ඉතින් මම හිතුවා දැනට දෙකක් අරගෙන ඇවිල්ලා පොට් එකක දාලා හදා ගන්නවා. මේක හොඳට ලොකු වෙනකොට ලස්සනට ගාඩන් එක පුරවන්න ඕන තැන් පුරවලා මට ඕන කරන තත්ත්වයට මං හදාගත්තට පස්සේ මේක පෝච්චියෙන් අයින් කරලා මට බිමට දාන්න පුළුවන්. එතකොට ඉතින් ඒ විදිහට මං එහෙම කරනවායි කියලා මගේ හිතම තමයි ඉතින් ওই විදිහට මල් පෝච්චියට ඒක දැම්මේ. හැබැයි ඉතින් මල් පෝච්චිය ටිකක් ලොකු නිසා මං හිතුවා ඒක සෑහෙන කාලයක් හොඳට හැදෙයි කියලා. මේ දවස්වල හොඳට අවුව තියෙන නිසා රෙදි එහෙම ටක් ගාලා වේල ගන්න පුළුවන්. මම කරන්නේ ඉතින් ගේ ඇතුලේ වැඩ ටික ඉවර කරලා ඔක්කොම රෙදි ටික ඔය වගේ ප්ලාස්ටික් පුටු දෙකක් තියෙනවා මම රෙදි දාන්නේ. ඒකට දාලා තියෙනවා. ඉතින් මේ මිදුල එහෙම ටිකක් අවසටත් ගාලා කරලා තමයි රෙදි ටිකත් අරගෙන ඇතුලට යන්නේ. ඉතින් මේ බලන්නකෝ හරි සන්තෝෂයි. ඉතින් මෙන්න මේ පැලෙත් හරි ලස්සන පැලයක් ඔයගොල්ලෝ දැකලත් ඇති. මේක ගොඩාක් ලොකු වෙනවා. ඉතින් හෙවනට උනත් ඒක හදාගන්න පුළුවන්. මේ පැලේ නම් ගොඩාක් ලොකු වෙන්නේ නැහැ. පෝච්චියක උනත් හදාගන්න පුළුවන්. ඉතින් එදා ගෙනාව මල් ටික ඔන්න ඔය විදිහට ඉතින් ලස්සනට හිටව ගත්තා. කතාවක් තියෙනවා අහලා තියෙනවද ජීවිතේ සිද්ධ වෙන්නේ නොසිතන දේවල්මයි හිතන දේවල් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් එහෙම වෙන්න පුළුවන්. පරිමාව තියෙන්නේ බොහෝම චුට්ටයි. හැබැයි ඉතින් අපි හිතන දේම අපි අපේ කටින් කියලා අපිට අවශ්‍ය දේම අපි අපේ කටින් වපුරන්න පටන් ගන්නකොට ඒ ඔස්සේ අපේ ජීවිතයේ ඇස් ඉස්සරහා ඒ දේවල් නිර්මාණය වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මං හිතනවා මගේ වීඩියෝස් වලින් මං ඔයාලට කියපු දේවල් අද වෙනකොට මගේ වීඩියෝස් වලින් ඔයාලට දකින්න අහන්න ලැබෙනවා කියලා. ඉතින් සමහර දේවල් මෙහෙම වෙයි කියලා මගේ වීඩියෝස් වලින් මම කියපු දේවල් ඔයාලට දකින්න අහන්න මං අරගෙන ආවා කියලාත් මං හිතනවා. ඉතින් මෙන්න මේ පෝච්චිය මෙච්චර ඔයාලට පෙන්නන්නේ මේකේ මිල රුපියල් 210යි. පහක් ගත්ත නිසා 200ට දුන්නා. ඉතින් පුංචි පෝච්චි එකක් දෙකක් හරි ගෙනල්ලා මොනා හරි හිටවලා ඔයාගේ ඇස්මානේ තියාගන්න. ඒක ඔයා සමහර වෙලාවට දුකක් වුණා කියන්නකෝ. ඔයා ගිහින් ඒක දිහා බලනකොට ආයෙත් ඒ දේවල් අමතක කරලා ඔයාට වැඩ කරන්න පුළුවන් විදිහේ පුදුම බලයක් තියෙනවා මේ වගේ පුංචි දේවල් වල. ඉතින් බලන්නකෝ මේ වෙනකොට රෑ 10:00ට 11:00ටත් කිට්ටුයි. මේ අන්තිම පස් ලෝඩ් එක අරගෙන එන වෙලාවෙ තමයි හස්බන්ඩ් මට අඬ ගැහුවේ. මොකද මම බබාලගේ වැඩත් එක්ක ගේ ඇතුළේනේ හිටියේ. මට අඬ ගාලා කිව්වා ඉක්මනට එන්න ෆෝන් ටෝච් එක අල්ලන්න කියලා. ඉතින් මොකද ඉස්සරහම කණුවේ ලයිට් එක තිබුණාට ඉතින් එළිය මදි. ඉතින් මේ බලන්නකො මම මේ ඉනිවට හිටවනකොට හිතුවා මෙන්න මේ වගේ පස් ටිකක් ඉක්මනට මේයි අනිවාර්යයෙන්ම මගේ පාර හදාගන්න කියලා. ඉතින් ඔය ඒ ඉනිවට අතරින් මම පාරට තියලා අපේ විදුලට එන්න ගේට්ටුවට ඉඳ තියලා තියෙන තැනින් ওই ලොරිය ඇතුළට දාලා තමයි ඔන්න ඔය පස් ටික දාන්නේ. කෙලින්ම අපේ පාරට. ඉතින් ඒ නිසා බලාපොරොත්තු කඩ කරගන්න එපා. බලාපොරොත්තු තුලම ජීවත් වෙන්න. ඒ දේවල් වෙනුවෙන්ම වෙහෙසෙන්න. ඔය අතරේදී එන පුංචි වේදනාවල්, ඔය අතරේදී එන පුංචි හිත රිදීම් පුළුවන් නම් තනියෙන් දරා ගන්න. එහෙම නැත්නම් ඒ දේවල් බෙදා ගන්න පුළුවන් කෙනෙක් එක්ක ගොඩාක් විශ්වාසවන්තව බෙදාගෙන ඒ වගේම ඔයා දහනාගමට අනුව ඒ දේවල් වලින් නිදහස් වෙලා අලුතෙන් හුස්මක් අරන් ජීවිතේ ඉස්සරහට යන්න උත්සාහ කරන්න. මොකද කල්පනා කරා කියලා ඇඬුවා කියලා හිතින් තැවුණා කියලා අපේ ජීවිතේට ලැබෙන දෙයක් නෑ. තියෙන දේවලුත් නැති වෙලා යනවා විතරයි. ඉතින් ඒ නිසා
හැම වෙලාවකම ශක්තිමත්ව ධෛර්යමත්ව මේ ජීවිත ගමන අපි හැමෝම ඉස්සරහට යමු. එතකොට අපේ බලාපොරොත්තු අපේ ආසාවල් ඉෂ්ට වෙනකොට දැනෙන සතුටත් එක්ක මේ ජීවිතේ හරි රහයි කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඒ පස් ටික ගෙනල්ලා දැම්මට පස්සේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මේ දේවල් ලස්සනට කම්ප්ලීට් කරලා තියෙනවා. ඔයාලට දකින්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එක වචනයක් හරි ඒ දේ අරගෙන සතුටින් සහනෙන් සැනසීමෙන් ඉන්න කියලා මං ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක අවසානයේදී කියනවා. ඉතින් ගොඩක් ස්තුතියි මාව බලන් හිටියට. ගිහින් එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.